ඔයා හිතන්නේ MSG කියන්නේ ස්ලෝ පොයිසන් එකක් කියලාද? එහෙම නැත්නම් රෙස්ටොරන්ට් ෆුඩ් කෑවම එන හිසරදේ ඇත්තටම MSG නිසාද? MSG කියන්නේ මොනෝසෝඩියම් ග්ලුටමේට්. ඒක ග්ලුටමික් ඇසිඩ් කියන ඇමිනෝ ඇසිඩ් එකේ සෝඩම් සෝල්ට් එකක්. තක්කාලි, චීස්, මෂ්රූම්, මව්කිරි වලත් මේ ග්ලුටමේට් ස්වභාවිකව තියෙනවා. එක්සත් ජනපද FDA ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ MSG ආහාරයට එකතු කිරීම සාමාන්‍යයෙන් ආරක්ෂිත බවයි. ඔවුන්ගේ GRS මට්ටමේලා සලකනවා. MSG වලට සංවේදී පුද්ගලයන්ට හිසරදය, හිරිවැටීම, දැවිල්ල හෝ හුදස්පන්දනයේ වැඩිවීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්ද? ඔව්, සමහර අයට එවැනි මුදු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ආහාර නොමැතිව එකවර ග්‍රෑම් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පරිශෝධනය කළ යුතුයි. MSG භාවිතය ආරම්භ වුණේ කොයි කාලේ ඉඳන්ද? මෙහි ඉතිහාසය ගැන විස්තරයක් කරන්න පුළුවන්ද? හොඳයි ආනිය. MSG වල ඉතිහාසය වසර 100කට වඩා ඒතර දිව යනවා. 1908 දී තමයි මෙහි ආරම්භය සිද්ධ වුණේ. ජපන් ජාතික ජෛව රසායන විද්‍යාවට කික්කුනේ ඉකඩා විසින් මුහුදු පැලෑටි සුප් හොද්දකින් ග්ලූටමේට් වෙන් කරගත්තා. ඒ ආහාරවලට සුවිශේෂී උමාමි රසය ලබා දෙන බව ඔහු එදා සොයාගත්තා. මේ වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ කවද ඉඳන්ද? ඒ සඳහා පේටන්ට්ස් බලපත්‍රයක් ලබා ගත්තාද? ඔහු ඊළඟ වසරේ එනම් 1909 දී MSG වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීමට පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. පසුව එය අජිනොමොටෝ නමින් වෙළඳපොළට නිකුත් කළා. එතැන් පටන් ඒ ලොව පුරා ආහාර කර්මාන්තයේ බහුලව භාවිතා වන රසකාරකයක් බවට පත් වුණා. උදේශ්, ගොඩක් අය බය වෙන දෙයක් තමයි MSG පිළිකාකාරකයක්ද කියන එක. මේ ගැන වත්මන් විද්‍යාත්මක මතය මොකක්ද? නැහැ ආන්‍ය. වත්මන් විද්‍යාත්මක සාක්ෂි අනුව MSG පිළිකාකාරකයක් නෙවෙයි. මේ පිළිකාකාරකයක් ලෙස කිසිම ප්‍රධාන සෞඛ්‍ය ආයතනයක් වර්ගීකරණය කරලා නැහැ. එතකොට FDA ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය මේ ගැන පර්යේෂණ කරලා තියෙනවද? ඔව්, එම ආයතන සියල්ලම මේ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. MSG සහ පිළිකා අතර සුජු සම්බන්ධයක් සොයා ගැනීමට කිසිම විද්‍යාත්මක අධ්‍යයනයකට මේ වෙනකන් හැකි වෙලා නැහැ. සමහර සත්ව අධ්‍යයනවලදී අධික මාත්‍රාවන් ලබා දුන් විට බලපෑම් නිරීක්ෂණය වුණා කියලා කියන්නේ ඇත්තද? ඔව්, ඒක ඇත්ත. සත්ව අධ්‍යයනවලදී අධික මාත්‍රාවන් නිසා බලපෑම් ඇති වුණත් මිනිසුන්ගේ සාමාන්‍ය ආහාර පරිකෝචනයට අදාළව එවැනි කිසිදු බලපෑමක් තහවුරු වෙලා නැහැ. MSG පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහ වෛද්‍ය පොත්පත්වල සඳහන් වෙන්නේ මොන වගේ අදහස්ද? ආන්‍ය, විද්‍යාත්මක ප්‍රජාව තුළ මේ ගැන පුළුල් එකඟතාවක් තියෙනවා. සාමාන්‍ය පරිභෝජන මට්ටම්වලදී මේ ආරක්ෂිත බව බොහෝ වෛද්‍ය පොත් සහ පෝෂණ විශේෂතයන් පිළිගන්නවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනවලත් MSG ආරක්ෂිත බව සඳහන් වෙනවා. එහි අහිතකර බලපෑම් ඉතාම මුදු සහ කෙටි කාලීනයි. සාමාන්‍යයෙන් ඒවා විශාල මාත්‍රාවන් භාවිත කරන අයට පමණයි ඇති වෙන්නේ. තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. MSG වලට ඉබ්බැහි වෙන්න පුළුවන්ද? නැහැ. නර්ස් උදේශ්, අද අපි කතා කරපු මේ කරුණු වලින් MSG ගැන තිබුණු ගොඩක් වැරදි මත දුරු වෙන්නේ නැති නේද? ඔව් ආන්‍ය, ඕනෑම දෙයක් ගැන නිවැරදි විද්‍යාත්මක තොරතුරු දැනගෙන සිටීම ඉතාම වැදගත්. MSG කියන්නේ නිවැරදි මාත්‍රාවෙන් භාවිත කරන විට ආරක්ෂිත රසකාරකයක්. ඔබට තවත් අමතර විස්තර අවශ්‍ය නම් හෝ මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉතාමත් වටිනවා. අනිවාර්යයෙන්ම. ඔබ සැමට නිරෝගිමත් සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරනවා. මම නර්ස් උදේශ්. ස්තුතියි.